කොහොමද ඉතින් කට්ටිය අද යන්න ලැස්තිලා ඉන්නේ ලස්සන view point එකක් බලන්න. YouTube එකේ FB එකේ TikTok එකේ සෑහෙන viral වෙලා තිබුණ ලස්සන තැන. දැන් කියන්නම් ටිකක් දුර ගියාම ඔයාලත් එකතු වෙලා ඉන්න අපේ වීඩියෝත් එක්ක. එහෙනම් අපි ගමන යමු. අපි මේ යන්නේ මාතලේ සහ මහනුවරට මායිම්ම තියෙන පන්විල ප්‍රදේශයේ පිහිටලා තියෙන අංශක 360ක view එකක් තියෙන කැලෑබොක්ක view point එක බලන්න. view point එකට යන අතරමඟ පේන්න තියෙනවා කෝවිලක්. පඩි කීපයක් නැගලා තමයි එතෙන්ට යන්න ඕනේ. අපි ගිහින් බලමු. එතෙන්ට ගියාම අපිට බලා ගන්න පුළුවන් view එක. අපි පන්විලට ලං වෙද්දිත් සාමාන්‍යයෙන් හවස 4 පහුවෙලා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙද්දි මෙහෙට මීදුම ඇවිල්ලා වැහි අඳුර ඇවිල්ලා වැහි පොදත් එක්ක තමයි මේ ගමන යන්න තියෙන්නේ. මෙන්න මේ වෙලාවට මෙහි තනිකරම තියෙන්නේ මීදුමෙන් වැහිලා. මම ඔයාලට කියන්නේ ඔයාලා එනවා නම් දවල් වෙලාවක view point එකට යන්න පුළුවන් ටයිම් එකක් හදාගෙන ඉන්න. දැන් අපි එද්දී හවස 4:04 වගේ වෙද්දි මෙහෙට මීදුම ඇවිල්ලා හින්දා view point එකට යනකම්ම තනිකරම තියෙන මීදුම විතරයි. අර අවුතේ ගියා. අපි අංකල් කෙනෙක් හම්බුණා. එයා ෂෝට් කට් එකක් පෙන්නුවා. එතනින් එහාට ෂෝට් කට් එකෙන් ගියාම කෙලින්ම යන්න එක කෙලින්ම ගියාම තැනට යනවා කියලා. එයා කිව්වේ 3800 ගාන මුහුදු මට්ටමේ ඉඳලා උස්ස තියෙනවා කියලා තමයි කිව්වේ. මට මතක හැටියට ඇහුණ හැටියට. කියපු ෂෝට් කට් එකෙන් ආවට පස්සේ තව පොඩි පාරකට සෙට් වුණා. ලස්සනයි. view point එක උඩම මෙන්න මේ කෝවිලත් අපිට බලා ගන්න පුළුවන්. මීදුමත් එක්ක සෙට් වුණාම මාරම ලස්සනයි. මේ වෙද්දි අපිට මේ view point එකේ කලින් බලා ගන්න පුළුවන් ෆොටෝස් වල තිබුණ අර පිදුරු වලින් හදලා තියෙන හත් බලා ගන්න නෑ. ගොඩක් ගැලවිලා වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ ටික තමයි ඉතුරු වෙලා තියෙන්නේ. සමහර විට පොඩ්ඩක් එහා පැත්තට වෙන්න තියෙන්නත් පුළුවන් මීදුම හින්දා වැස්සත් එක්ක අපිට ඒ හරියට යන්න බෑ.
හිතුවේවත් නැති විදිහකට වැස්සක් ආපු නිසා අපිට ඉක්මනටම පහළට යන්න සිද්ධ වුණා. පහළට යද්දී ගත්ත ලස්සන ෆොටෝස් ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.